හායි අද අපි ඇන්ක්සයිටි ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් ඔයාත් ඇන්ක්සයිටි නිසා පීඩා විඳින කෙනෙක්ද? ඔයාගේ හිතත් හැමතිස්සෙම බයකින් පිරීලාද තියෙන්නේ? ඔයත් නිතරම අනාගතයේ වෙන්න පුළුවන් නරක දේවල් ගැන හිතමින්ද ජීවත් වෙන්නේ. මෙතන අපි වෙනස තේරුම් ගන්න ඕන ඇන්ක්සයිටි ඩිසෝඩර් එකක සහ නෝමල් ඇන්ක්සයිටි නැත්නම් හෙල්දි ඇන්ක්සයිටි එකක. අපිට කරදරයක් වුණාට පස්සේ අපි කලබල වෙන එක අපි ඇන්ක්සයිටි වගේ දැනෙන එක සාමාන්‍යයි. ඕනම් මනුස්සයෙක්ට මොකක් හරි ලොකු වරදයක් වුණාට පස්සේ අර ලොකු බයක් දැනෙනවා, ලොකු අවිනිශ්චිතතාවයක් දැනෙනවා, ලොකු පැනික් එකක් දැනෙනවා. හැබැයි මේ කලබලකාරී අවස්ථාව ඉවරනාට පස්සේ එයා නැවත කූල් ඩවුන් වෙනවා. නමුත් මේ ඇන්ක්සයිටි තත්ත්වයක් තියෙන කෙනා නිරන්තරයෙන් ඉන්නේ අනාගතය ගැන පද වෙමින්, වොරි වෙමින්. එයාගේ හිතේ නිරන්තර බයක් තියෙනවා. මොකක් හරි නරක දෙයක් වෙයි, මොකක් හරි ප්‍රශ්නයක් වෙයි, අවුලක් වෙයි, කරදරයක් වෙයි කියලා නිරන්තර බයක් තියෙනවා. දවසක් ගත්තට පස්සේ දවසෙන් 80%ක්ම එයා ජීවත් වෙන්නේ බයකින්. එයාගේ ඇතුලේ නොසන්සුන්කමක්, බයක් තියෙනවා. මෙතන මේ ඇන්ක්සයිටි ඩිසෝඩර් එකක් නැත්නම් මේක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ ඔයාට මේ ඇන්ක්සියස් තත්ත්වය නිරන්තරයෙන් සහ ඉතා වැඩි ඉන්ටෙන්සිටි එකකින්, ඒ කියන්නේ වැඩි තීව්‍රතාවයකින් එය දැනෙනවා නම්. දැන් සාමාන්‍ය මිනිස්සෙක්ටත් හෙට දවසේ අවුලක් වෙයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇන්ක්සයිටි තියෙන කෙනාට හෙට දවසේ අවුලක් වෙන එක යාට ඉතාම තදින් ලොකු තීව්‍රතාවයකින් ලොකු පීඩාවක් විදියට දැනෙනවා. ඒකට දැන් හෙට දවසේ මොකක් හරි නැත්නම් අනාගතයේ මොකක් හරි ප්‍රශ්නයක් වෙයි. තමන්ගේ රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්නයක් වෙයි. එහෙම නැත්නම් තමන්ගේ සෞඛ්‍යමය ප්‍රශ්නයක් වෙයි. ෆයිනෑන්ෂියල් ප්‍රශ්නයක් වෙයි. මොකක් හරි අවුලක් කරදරයක් වෙයි කියලා නිරන්තරයෙන් එයාගේ මනස වද දෙනවා. දවසෙන් වැඩි වෙලාවක් එයා ගත කරන්නේ ඇන්ක්සියස් සිතුවිලි එක්ක. බය හිතෙන, අවුල් හිතෙන, කරදරයක් වෙයි කියලා හිතෙන සිතුවිලි එක්ක තමයි එයා නිරන්තරයෙන් එයාගේ ජීවිතය ගත කරන්නේ. ඒ වගේම එයාට මේ දැනෙන බය හරිම ඉන්ටෙන්සිටි එකකින්, ලොකු ඉන්ටෙන්සිටි එකකින්, ඒ කියන්නේ ලොකු තීව්‍රතාවයකින් දැනෙනවා. ඕක කොහොමද අපි ක්‍රමානුකූලව අඩු කරගන්නේ කියලා කතා කරමු. ඉතින් මේකට බලපාන්න පුළුවන් විවිධ හේතු තියෙනවා. එක හේතුවක් තමයි ඔයා පුංචි කාලෙදී නිරන්තරයෙන්ම ප්‍රශ්න රණ්ඩු වෙන ගෙදරක නම් හැදුනේ, ඒ වගේ පරිසරයක නම් ඔයා හැදුනේ. අන්න එතකොට ඔයාගේ මොළය හුරු වෙනවා මෙන්න මේ රටාවට. නිරන්තරයෙන් බය වෙන රටාවට. ඔයා ඉන්නේ හැමතිස්සෙම ස්කෑන් කර කර ඉන්නේ. මොකක් හරි අවුලක් වෙයිද, ප්‍රශ්නයක් වෙයිද, නිරන්තරයෙන් ඔයාගේ මනස රෙඩි වෙලා තියෙන්නේ අවුලක් ආවොත් ඒකට ෆේස් කරන්න. මොකද ඔයා හැදිනුනේ පරිසරයේ තිබ්බේ නිතරම රණ්ඩු. එතකොට ඔයා හැමතිස්සෙම ඇලර්ට් එකේ ඉන්නේ. මොකක් හරි අවුලක් වෙයිද, මොකක් හරි අවුලක් වෙයිද. එහෙම අවුලක් වුණොත් මම මොකද්ද කරන්නේ? නිරන්තර ඇලර්ට් එකක තමයි ඔයා ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් පසු කාලීනව ඔයා ආදරය කරනකොට ඒ තිබ්බ රිලේෂන්ෂිප් එකේ හිටපු පාර්ට්නර් නිසා ඔයා නිරන්තර ස්ට්‍රෙස් එකක, පීඩාවක ඉඳලා ඒක ඔයාගේ මොළයට හුරු වෙන්න පුළුවන්. ඒ වගේ මේ වගේ විවිධාකාර හේතු තියෙනවා. කෙනෙක්ට මේක ජානමය වශයෙන් එයාට පුංචි කාලෙම ඉඳන් මේක ඇති වුණා වෙන්නත් පුළුවන්. මෙන්න මේ කියන විදිහට විවිධාකාර හේතු නිසා මෙන්න මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි කරන්න ඕන අපේ මොළයට අපි නැවත උගන්වන්න ඕන ආරක්ෂිත බව. දැන් ඔයා හැමතිස්සෙම ජීවත් වෙන්නේ අනාරක්ෂිත බවකනේ. ඔයාට හැමතිස්සෙම බය දැනෙනවා. බය හිතෙන සිතුවිලි එනවා. ඔයා නිරන්තරයෙන් ජීවත් වෙන්නේ මේ බය හිතෙන සිතුවිලි එක්ක. ඒතර අපි මේ අපේ මොළයට නැවත උගන්වන්න ඕන මම මෙතන ආරක්ෂිතයි කියලා. ඔයා ඔතන ආරක්ෂිතයි කියලා ඔයා නැවත ඔයාගේ මොළයට හිමින් සීරියව උගන්වන්න ඕන. දැන් මේක අපිට ෂණිකව වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මේක ඔයා කාලයක් තිස්සේ පුරුදු වෙච්ච රටාවක්නේ. එතකොට මේකට අපි හොඳ ඉවසීමකින්, හොඳ දැනුවත්භාවයකින්, හොඳ අවබෝධයකින් වැඩ කරන්න ඕන. ඉතින් පළවෙනි දේ තමයි අපේ අවබෝධය, දැනුවත්භාවය. Tamanට මේ වෙලා තියෙන ප්‍රශ්නය ගැන දැනුවත් වීම. ඊළඟ පාර ඔයා හිත බය වෙනකොට ඔයාට පුළුවන් දැනුවත් වෙන්න. එන්න හිත බය වෙනවා. බය හිතෙන සිතුවිලි එනවා. බය දැනෙන හැඟීම් දැනෙනවා. ඇන්ක්සියස් ගතියක් මට දැනෙනවා කියලා දැනුවත් වෙනවා. දැන් මෙච්චර කල් අපිට තිබ්බ නැති දේ තමයි දැනුවත්භාවය. අපිට අර හිතට එන සිතුවිලි සහ හැඟීම් එක්ක අපි අතරමං වෙනවා. අපිට දැනුවත්භාවයක් නැහැ මේක සිතුවිලි ටිකක් කියලා. හරිද? ඉතින් පළවෙනි දේ තමයි ඔයා ඒ ගැන දැනුවත් වෙන එක. දෙවැනි දේ තමයි
ඔයාට දැනෙන හැඟීම් බාර ගැනීම සහ ඒවා ආරක්ෂිත බව නැවත ඔයාගේ මොළයට ඉගැන්වීම. දැන් ඔයාට ඇන්සයිටි එකක් දැනෙන වෙලාවට නැත්නම් බයක් දැනෙන වෙලාවට ඒක නිරීක්ෂණය කරන්න. දැන් ගොඩක් වෙලාවට අපි බයක් දැනනකොට ඒක නිරීක්ෂණය කරන්නේ අපි ඒකත් එක්ක අතරමං වෙනවා. ඒ බයත් එක්ක එන සිතුවිලිත් එක්ක අපි අතරමං වෙනවා. දැන් හිතන්නකෝ ඔයාට හිතෙනවා හෙට දවසේ මොකක් හරි ලොකු අවුලක් වෙයි. ඔයාගේ රිලේෂන්ෂිප් එකේ හරි ඔයාගේ හෙල්ත් එකේ හරි ඔයාගේ ෆයිනෑන්ෂියල් මොකක් හරි අවුලක් වෙයි කියලා ඔයාට හිතෙනවා. දැන් ඔයාට දැනුවත් භාවයක් නැහැනේ මේක සිතුවිල්ලක් කියලා. ඔයා ටක් ගාලා අර සිතුවිල්ල ඇත්තක් කරගෙන ඒක ඇතුලේ අතරමං වෙනවා. ඒක ඇත්තක් කරගෙන ඒක සීරියස් අරගෙන ඔයා අතරමං වෙනවා. හැබැයි ඔයා මේ ගැන දැනුවත් වෙලා ඔයාට අඩියක් පිටිපස්සට තියන්න පුළුවන් නම් ඔයාට තේරෙනවා මම මේ බය වෙන්නේ මගේම හිතේ මැවෙන කතාවකට. මගේ හිතට එන සිතුවිලි ටිකකට. අන්න එතකොට ඔයාටම ප්‍රශ්න කරන්න පුළුවන් මේක ඇත්තක්ද නැත්නම් සිතුවිල්ලක්ද? අන්න එතකොට ඔයාටම තේරෙනවා ඔයා මේ බය වෙන ගොඩක් දේවල් ඇත්ත නෙමෙයි ඔයාගේ හිතට එන සිතුවිලි ටිකක් කියලා. හරිද? අන්න ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක අපි හිමින් සීරුවේ ඇති කරගන්න ඕන. ඉතින් ඔයා ආයෙ බය වෙනකොට ඔයාගෙන් අහලා බලන්න මේක ඇත්තක්ද නැත්නම් සිතුවිලි ටිකක්ද? හරිද? දැන් 80%ක්ම නෙමෙයි 90%ක්ම අපි බය වෙන්නේ අපේම හිතේ මැවෙන චිත්‍ර, අපේම හිතට එන සිතුවිලි වලට රැවටිලා. මේ වෙලාවේ යාට හිතනවා හෙට දවසේ අවුලක් වෙනවමයි කියලා. හැබැයි ඒක ඇත්ත නෙමෙයිනේ ඒක හිතට එන සිතුවිලි ටිකක්. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔන්න ඔය අවබෝධය අපි ඇති කරගන්න ඕනේ. දෙවැනි දේ තමයි ඔයාට දැනෙන ඉමෝෂන්ස් වලට බය වෙන්න එපා. දැන් අපිට ඇන්ක්සියස් ගතියක් දැනෙනකොට අපිට බය ගතියක් දැනෙනකොට අපි ඒ දැනෙන බයට බය වෙනවා. ඒ දැනෙන ඇන්සයිටි ගතියට අපි බය වෙනවා. ඒකෙන් වෙන්නේ අපි තව ඒ බය කියන චක්‍රය ඇතුළෙම අතරමං වෙන එක. ඉතින් මෙන්න මේක අනුගමනය කරන්න ඔයාට ඊළඟට ඇන්සයිටි එකක් හරි බයක් හරි ඇති වෙන වෙලාවට. මුලින්ම ඔයාට දැනෙන හැඟීම නම් කරන්න. ඔන්න දැන් බයක් දැනෙනවා. අපිට දැනෙන දේ අපි නම් කරනවා. ඇන්සයිටි ගතියක් දැනෙනවා. පපුව හරියෙන් නිකන් තද වෙන ගතියක් දැනෙනවා. උගුර හරියෙන් ලොක් වෙන ගතියක් දැනෙනවා. ඔළුව නිකන් බර වෙන ගතියක් දැනෙනවා. අපිට දැනෙන දේ අපි නිරීක්ෂණය කරන ගමන් අපි ඒක නම් කරනවා. දෙවෙනි දේ අපි බොහොම කරුණාවන්ත වෙලා ඒ හැඟීම් වලට කතා ගන්නවා. හිතන්න ඔයාගේ ඉමෝෂන්ස් කියලා කියන්නේ හරියට පුංචි ළමයි වගේ. පුංචි ළමයිට ඕනේ ඔයාගේ ආදරය සහ කරුණාව සහ ඔයාගේ අවධානය. හැඟීම් වලටත් එහෙමයි. හැඟීම් වලට ඕනේ ඔයාගේ ආදරය, කරුණාව සහ ඔයාගේ බාර ගැනීම. ඔයා ඒව කරුණාවෙන් බාර ගන්නවද කියන එක. ඉතින් බය කියන හැඟීම දැනෙනකොට මුලින්ම ඔයා ඒක නම් කරනවා. බයක් දැනෙනවා. දෙවෙනි දේ ඔයා ඒ හැඟීම බාර ගන්නවා බොහොම කරුණාවෙන්. ඔයාට බොහොම කරුණාවෙන් හැඟීමත් එක්ක කතා කරන්න පුළුවන්. මම මෙතන ඔයත් එක්ක ඉන්නවා. මට ඔයාව පේනවා. මට ඔයාව ඇහෙනවා. ඔයා මෙතන ආරක්ෂිතයි. අපිට ඒ දැනෙන හැඟීමට ඒ දැනෙන බයට අපි බොහොම රිලැක්ස් එකේ බොහොම ආදරෙන් බොහොම කරුණාවෙන් කතා කරනවා. හරිද? මෙතනදී අපි කරන්නේ අපේ මොළයට අපි නැවත උගන්වනවා මේ හැඟීම් දැනෙන එක, මේ බය දැනෙන එක, මේ ඇන්සයිටි ගතිය දැනෙන එක ඩේන්ජරස් නැහැ, භයානක නැහැ කියලා නැවත ඔයාගේ මොළයට උගන්වනවා. ඉතින් මේකට යම්කිසි කාලයක් ගත වෙනවා. ඉතින් බොහොම ඉවසීමෙන් ඔයාවම තේරුම් ගන්න ගමන් ඔයාගේ හැඟීම් වලට ඉඩ දෙමින් කතා කරමින් ඔයාට හොඳට රිලැක්ස් වෙන්න දෙනවා. ඊළඟ දේ තමයි දැන් අපිට බයක් දැනෙනකොට අපේ ફોකස් එක වැඩිපුරම තියෙන්නේ අපේ අර බය හිතෙන සිතුවිලි එක්ක. හරිද? අපේ අවධානය ඒ බය හිතෙන සිතුවිලි එක්ක තියෙනකොට අපි තව ඒ සිතුවිලි අතරම ඒ සිතුවිලි වල ග්‍රහණයට අපි අසු වෙනවා. හරිද? එතකොට ඔයාට පුළුවන් ඔයාගේ අවධානය වෙනස් කරන්න ඔයාගේ ශරීරයේ දැනෙන සෙන්සේෂන්ස් වලට, සංවේදන වලට. හරිද? උදාහරණයක් විදියට ඔයාට පුළුවන් මේ මොහොතේ පේන දෙයකට හොඳට අවධානය දෙන්න. ඒකේ හැඩය, ඒකේ පාට, ඒක ඇල්ලුවම මොන වගේද කියලා මේ වෙලාවේ පේන දෙයකට හොඳ අවධානය දෙනවා. නැත්නම් මේ වෙලාවේ ඇහෙන සද්දයකට හොඳ අවධානය දෙනවා. මේ වෙලාවේ දැනෙන සුවඳකට, දැනෙන රසයකට, හමට දැනෙන සෙන්සේෂන් එකකට අපේ අවධානය ගේනවා. මෙන්න මේ විදිහට අපේ අවධානය ඒ සෙන්සේෂන්ස් වලට දැනෙන, පෙනෙන, ඇහෙන දේවල් වලට ගේනකොට අර සිතුවිලි වලට දෙන අවධානය අඩු වෙනවා.
එතකොට මේ සිතුවිලි වල බලය අඩු වෙන්න ගන්නවා. එතකොට ඒව තුල අතරමං වෙන ගතිය අඩු වෙන්න ගන්නවා. දැන් ඇන්සයිටි ගතියක් එනකොට අපි බය වෙන්නේ හිතට එන සිතුවිලිත් එක්ක අතරමං වුණාට පස්සේ. අපිට පුළුවන් අපේ අවධානය පොඩ්ඩ අපේ ශරීරයේ දැනෙන දේවල් වලට ගේන්න. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ යටිපතුල් දෙකට අවධානය ගේන්න. යටිපතුල් දෙක පොළොවේ ස්පර්ශ වෙලා තියෙනම් ඒක දැනෙන්නේ කොහොමද? යටිපතුලට දැනෙන්නේ සීතලක්ද රස්නයක්ද වයිබ්‍රේෂන් එකක් දැනෙනවද? එහෙම නැත්නම් ඔයාගේ ඇඟිලි වලට ඔයාගේ අවධානය ගේන්න පුළුවන්. දකුණු අතට හරි වම් අතට හරි කොහොමද ඇඟිලි වලට දැනෙන්නේ? රස්නයක්ද සීතලක්ද? අර ටින්ග්ලින් සෙන්සේෂන් එකක් නැත්නම් වයිබ්‍රේෂන් එකක් දැනෙනවද? මේ විදිහට ඔයාට ආරක්ෂිත බවක් දැනෙන සෙන්සේෂන් එකකට ඔයාගේ අවධානය ගේනවා. ඔයාට පුළුවන් ඔළුව මුදුනට නැත්නම් පපුවට කකුල් වලට අත්වලට එහෙම නැත්නම් මේ වෙලාවේ පේන දෙයකට ගහකට නැත්නම් මේ අහසට එහෙම නැත්නම් මේ වෙලාවේ පේන මොකක් හරි ලස්සන දෙයකට ඔයාගේ හිත නිවන ඔයාට ආරක්ෂිත බවක් දැනෙන දෙයකට ඔයාගේ අවධානය ගේනවා. ඒක පේන දෙයක් වෙන්න පුළුවන් දැනෙන දෙයක් වෙන්න පුළුවන් ඇහෙන දෙයක් වෙන්න පුළුවන් ගඳක් සුවඳක් වෙන්න පුළුවන් ඔයාට ආරක්ෂිත බවක් දැනෙන දෙයකට ඔයාගේ අවධානය ගේනවා. අන්න එතකොට අර සිතුවිලි වලට දෙන අවධානය අඩු වෙනවා. ඒකෙන් සිතුවිලි වල පවර් එක ඒකේ බලය අඩු වෙන්න ගන්නවා. ඉතින් තේරුම් ගන්න ඔයා ජීවිතේ 90%ක්ම විඳවන්නේ ඔයාගේම සිතුවිලි වලට රැවටෙනකොට. මේ සිතුවිලි කියලා කියන්නේ මේ හිතේ හැදෙන කතන්දර. හරිද? මේවට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද සිතුවිලි කියන්නේ ඇත්ත නෙමෙයි 100%. සිතුවිලි කියන්නේ ෆැක්ට්ස් නෙමෙයි. හරිද? දැන් ඔයාට මේ වෙලේ හිතෙන්න පුළුවන් හෙට අවුලක් වෙනවමයි. අනිත් ඊළඟ මාසේ අවුලක් වෙන්න පුළුවන්. ලොකු කරදරයක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි ඔයා ප්‍රශ්න කරන්න මේක ඇත්තම ඇත්තක්ද? නැත්නම් මේක හිතේ මැවෙන සිතුවිල්ලක්ද? හරිද? ඊට පස්සේ ඔයාට දැනෙන්නේ මොකද්ද? බයක්ද? ඒකට ආදරෙන් කතා කරන්න. ඒක බාර ගන්න, දැනෙන්න දෙන්න. හරිද? ඒ බය තනි කරන්නේ නැතුව ඒ බයත් එක්ක ඉන්න පටන් ගන්න. ඔයාගේ අවධානය ගේන්න ඔයාට ආරක්ෂිත බවක් දැනෙන දේවල් වලට. අන්න එතකොට පොඩ්ඩ ඔයාගේ මොළයට ඔයා උගන්වනවා මේ දැනෙන බය භයානක නැහැ කියලා. මේ දැනෙන ගතිය භයානක නැහැ. මේ දැනෙන හැඟීම් භයානක නැහැ කියලා ඔයා නැවත ඔයාගේ මොළයට උගන්වනවා. ඉතින් ඔයාගේ මොළය තේරුම් ගත්තට පස්සේ මේ දැනෙන සංවේදන මේ දැනෙන හැඟීම් ආරක්ෂිතයි කියලා නිකම් මේ ඇන්ක්සියස් ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හිතට එන සිතුවිලි හැම එකම අපිට පාලනය කරන්න බෑ. දැන් ඔයාට ඇස් දෙකක් තියෙනකන් ඔයාට පේනවා. කන් දෙකක් තියෙනකන් ඔයාට ඇහෙනවා. ඒ වගේ තමයි ඔයාට හිත තියෙනකන් ඔයාට හිතෙනවා. හිත කියලා කියන්නේ ඇත්තටම හිත කියලා වෙනම කොහෙවත් ඒකකයක් තියෙනව නෙමෙයි. හිත කියන්නේ ඇත්තටම පුරුදු ගොඩක්. එහෙම නැත්නම් සිතුවිලි ගලනයක්. මේ සිතුවිලි ගලණයට තමයි අපි හිත කියලා කියන්නේ. ඉතින් ඒ එන යන සිතුවිලි හැම දෙයක්ම ඇත්ත කරගන්න අවශ්‍ය නැහැ. ඒ එන යන හැම සිතුවිල්ලක් එක්කම අපි තර්ක කර යන්න අවශ්‍ය නැහැ. හරිද? ඒ සිතුවිලි බව තේරුම් ගත්තට පස්සේ අපිට ඒවත් එක්ක තර්ක කරන්න යන්න අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා ඒක හිතට මැවෙන කතන්දර ටිකක්, සිතුවිලි ටිකක් විතරයි කියලා. දැන් අපි ඩ්‍රාම එකක් බලනකොට ඒ ඩ්‍රාම එකේ තියෙනවා විවිධ චරිත, විවිධ දේවල් වෙනවනේ. එක එක සිද්ධි වෙනවා. අන්න ඒ වගේ අපේ හිත ඇතුළේ මේ ලස්සන ඩ්‍රාමාස් හැදෙනවා. ඒව සමහරවිට හොරර් ෆිල්ම් වගේ හරි භයානක ඩ්‍රාමාස්. ඒ හිත ඇතුළේ එක එක කැරක්ටර්ස් ඉන්නවා. මම ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, පෙම්වතා, පෙම්වතිය මේ එක එක කැරක්ටර්ස් තියෙනවා. අර අපි ඩ්‍රාම එකක් බලනවා වගේ තමයි මේ හිත ඇතුළේ ලොකු ඩ්‍රාම එකක් යනවා හැමතිස්සෙම. ඉතින් එක එක අයගේ මේ හිත වැඩ කරන්නේ එක එක විදියට. ඒ කෙනා හැදුණු පරිසරය අනුව, එයාට ලැබුණු ඥාන අනුව එයාගේ හිත වැඩ කරන විදිය වෙනස්. ඉතින් ඔයාට පුළුවන් මේක දැකලා තේරුම් අරගෙන මේ හිතට මැවෙන හැම දෙයක්ටම රැවටෙන්න අපි අවශ්‍ය නැහැ. හරිද? මොකද ඒවා හිතේ මැවෙන චිත්ත රූප ටිකක්, සිතුවිලි ටිකක්, කතන්දර ටිකක් පමණයි. ඉතින් ඔයාට මේ වෙලාවට මේ මොහොතට අවධානය ගෙනල්ලා මේ මොහොතේ ඔයාට කරන්න තියෙන වැඩේ කරගෙන යන්න. ඒ මොහොතට දැන් අපි ගමු මේ මොහොතේ ඔයාට තියෙන ගේ අතු ගන්න නම් ඔයා බොහොම රිලැක්ස් එකේ ගේ අතු ගන්නවා. නැත්නම් ඔයාට පාඩම් කරන්න තියෙනවා ඔයා බොහොම රිලැක්ස් එකේ පාඩම් කරනවා. හැබැයි හිත ඇවිල්ලා කියනවා හෙට අරම වෙයි, අද හවසට මෙහෙම වෙයි, ඊළඟ මාසේ මෙහෙම වෙයි කියලා ලොකු කතා මවනවා. ඒවා අපි නිරීක්ෂණය කරලා අපි ඒවා සිහියෙන් දැකලා අපි තේරුම් ගන්නවා මේක මේ එන යන සිතුවිලි ටික. මේවා නවත්තන්න හරි මග හරින්න හරි රණ්ඩු වෙන්න හරි අවශ්‍ය නැහැ.
කියලා අපේ අවධානය අපි නැවත නැවත ගේනවා මේ මොහොතට. මේ මොහොතේ මම මොකද්ද කරන්නේ? අන්න ඒක බොහොම රිලැක්ස් එකේ අපි කරනවා. ඉතින් ඔයාගේ සුපර් පවර් එක තමයි ඔයාගේ අවධානය, ඔයාගේ ඇටෙන්ෂන් එක. ඔයා ඒක හරියට ට්‍රේන් කරගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ හරි ලස්සනට ගත කරන්න. ඉතින් නැවත නැවත ඔයාවම බාරගෙන ඔයාට ආදරණීය වෙලා ඔයාගේ හැඟීම් වලට කරුණාවන්ත වෙලා ඔයාට ඔයාව සුවපත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මගේ පෞද්ගලික සහාය අවශ්‍යයි නම් මගේ ප්‍රොෆයිල් එකේ ඉහළින්ම තියෙන ලින්ක් එක ක්ලික් කරන්න ඔයාට ඒකෙන් විස්තර දැනගන්න පුළුවන්.